තරුගෙන YouTube channel ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දවසේ ලග්න පලාපල ප්‍රකාශය මාසයේ ලග්න පලාපල ප්‍රකාශය ප්‍රබල ග්‍රහ මාර්ගයේ පිළිමත ඉතාමත් නිවැරදි ආකාරයෙන් දැනගන්න. ඔබත් අපගේ තරුගෙන YouTube channel subscribe කරගතු වෙන්න. මම චෝදි වේදි ජයවීර. අද මම ප්‍රකාශ කරන්නේ රාශි චක්‍රයේ 8 ලග්න වෙච්ච වෘශ්චික ලග්නයට මෙම අප්‍රේල් මාසයේ ලග්න පලාපලේ කොහොම බලපායිද කියලා. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට මෙම අප්‍රේල් මාසයේ ආරම්භ වෙන්නේ සඳු ග්‍රහතුමා ඔබගේ කේන්දරයේ 6 වෙනි රෝගස්ථානගතව සතර ස්ථානගතව තැන්පත් වෙලා තමයි මෙම අප්‍රේල් මාසයේ ආරම්භ වෙන්නේ. කෙසේ වෙතත් වෘශ්චික ලග්න හිමියන්ට මෙම අප්‍රේල් මාසයේ මුල් සතිය ටිකක් අපලකාරී තත්ත්වයක් තිබෙනවා. අප්‍රේල් මාසයේ කේන්දර 7 දක්වා නම් ඔබ ගොඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. විශේෂම හදිසි අන්තරු තත්ත්ව, ඒ වගේම අස්වා කටවා දෝෂ, බාධාකාරී තත්ත්ව මතුවෙන ස්වභාවයක් තිබෙනවා. කෙසේ නමුත් සනුග්‍රහතුමා 6 වෙනිනේ ගමන් කරද්දී ඔබට කලින් පැවතිච්ච ගොඩක් කරදර සහ බාධක, දුක්ඛ පීඩාවන්, දුක්ඛ දෝමනස්යන් ඔබට ඔබගේ ජීවිතයෙන් ඉවත් කරගන්න ඕන වාසනාව උදා වෙනවා. තමන්ගේ ජීවිතේ ගොඩක් කරදරයක් වෙච්ච, බාධාවක් වෙච්ච හැම දෙයක්ම සතුරු බලවේග ස්ථිර උත්සාහයකින් ඔබට ඉවත් කරගන්න වාසනාව තිබෙනවා. ඔබට දේපල සම්බන්ධ යම්ස ගැටලු තිබුණා නම් ඒ දේපල සම්බන්ධ ගැටලුකාරී තත්ත්ව ඉවත් කරගන්න ඔබට වාසනාව තිබෙනවා. තමගේ තැන්පතුල තියෙන මුදල් ප්‍රමාණය වැඩි කරගන්න තොන වාසනාව තිබෙනවා. සතුරෙක්ගේ ධනයක් තමන්ට අත්පත් කරගන්න මේ අප්‍රේල් මාස තුරදී හැකියාව ලැබෙනවා. නීතිමය ගැටවලින් වෘශ්චික ලග්න හිමියන්ට ජයග්‍රහණ ලැබෙනවා. ඒ වගේම කාලාන්තරයක් තිස්සේ ඔබට යම්සි අසනීප තත්ත්වයක් තිබුණා නම් ඒ අසනීප තත්ත්ව සුවතාවයට පත්වන කාල පරිච්ඡේදය. ඔගේ තමන්ගේ මවට යම් සෞඛ්‍ය ගැටලු තිබුණා නම් සෞඛ්‍ය පීඩා තිබුණා නම් ඒවා සුවතාවයටපත් වෙනවා. ඔබගේ ජීවිතේ ගොඩක් සතුරු පීඩා වලින් සතුරු බාධක වලින් ගොඩක් දුක් විඳ චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. වර්තමාන කාලේ ඔබගේ ජීවිතේ ගොඩක් සතුරු බිය තියෙනවා. අනාගත පිළිබඳ අස්ථාන සැකයක්, ඒ වගේම තමන්ගේ ජීවිතේ ගොඩක් කරදර සහ බාධක මතුවේද, සතුරන් තමන්ගේ ජීවිතය විනාශ කරයිද, තමන්ගේ ව්‍යාපාර පිටවට්ටයිද කියලා හිතේ බයක් ඇති වෙන කාලේ මේ බය මාස පුරාටම තිබෙනවා. කෙසේ නමුත් විශ්වෙන් තමන්ගේ සතුරන් ගැන සිහිපත් කරලා පිටපත් වෙන හදන්න එපා. එහෙම වුණොත් එම සතුරන්ට ජයග්‍රහණයක් අත්පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඕනටත් වැඩි තමන්ගේ සතුරෝ ගැන හිතන්න යන්න එපා. ඔබ හිතන්න ඕන දේ තමයි හැමදාම මගේ ජීවිතයේ සතුරන් ඈත් වෙලා මිතුරන් ලං වෙනවා කියන එක ඔබ හිතන්න ඕනේ. විශ්වයෙන් ඔබ ඉල්ලන දේ ලබා දෙනවා. විශ්ව මාතාව කියලා කියන්නේ ඔබ ඉල්ලන දේ ලබා දෙන මාතාව. වෘශ්චික ලග්න හිමියන්ට විශ්ව මාතාව ලබා දෙන දේ අනිවාර්ය පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළදී ඔබට ගොඩක් ප්‍රවේශම් වෙන්නත් අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න ධාරණගේ දියුණුවට සාර්ථකත්වයට හැබැයි අප්‍රේල් 1 ඉඳලා 7 දක්වා නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද එම සතියේ ප්‍රවේශම් වුණාට පස්සේ ඊටු දවස් ටික ඔබට ගොඩක් හොඳයි. අප්‍රේල් මාසයේ මුල් සතියේ තමයි ඔබට කරදර සහ බාධක තිබෙන්නේ. මේ අප්‍රේල් මාසයේ මුල් සතියේ තුළදී ඔබ ගොඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා කියන කාල පරාසය වෘශ්චික ලග්න හිමියන්ට සතුරු පීඩාවන්, සතුරු බාධක ඇති වෙනවා. ඔගේ තමන්ගේ රස්සාව පිළිබඳව යම්ස ගැටලු ඇති වෙනවා. රැකියාව ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වෙන කාලෙ. ඔගේ රැකියාවේ සේවකයන් සමග, සහචර සේවකයන් සමග ඔබට යම් ගැටලුකාරී තත්ත්ව මතභේද ඇති වෙනවා. ඒ වගේම අසනීප තත්ත්ව ඇති වෙන සතියක්. අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා උදරාබාධ, රැකියාව සම්බන්ධ කරදර සහ බාධක ඇති වෙනවා. ඒගොම අප්‍රේල් මාසයේ 1 ඉඳලා 7 දක්වා ගොඩක් යටිබර සම්බන්ධ අසනීප තත්ත්ව, ස්නායු පද්ධති සම්බන්ධ අපහසුතා, හදිසි අනතුරු තත්ත්ව ඇති කරන ග්‍රහ පීඩීමක් තිබෙනවා. අප්‍රේල් 1 ඉඳලා 7 දක්වා වෘශ්චික ලග්නෙ ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒකේ තමන්ගේ හදිසි ධනයක් අස්ථානගත වීමක් ඇති වෙනවා. ඒ නිසා තමන්ගේ වටිනා කියලා බඩු බාහිර ආදී ආරක්ෂා කර ගන්න ඕනේ. අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා කියන කාල සීමාව වෘශ්චික ලග්න ධාරීන්ට ඉතාමත් හොඳ ග්‍රහ පීඩීමක් තිබෙනවා. තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු ඉතාමත් උදින් සාර්ථකත්වයටපත් වෙනවා. විදේශගත සංචාරය දෙන කාල සීමාවක් අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා ඔබගේ ගෘහ ජීවිතයේ වාසනාවන්ත වෙනවා. තමන්ගේ ආදායම් තත්ත්ව දෙගුණ තෙගුණ වාසනාවන්ත අනාගතයක් උදා වෙනවා. තමන්ට අධික ධනලාභ උදා වෙනවා. ඒ වගේම ආගමික සංචාරය දෙන අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා නිරතුරුම ජීවිතයේ යහපත් මවත ගමන් කරන කාල පරාසයක්. ඔබගේ සැප සම්පත් ප්‍රමාණය වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ 8 ඉඳලා 14 දක්වා ඔබගේ ජීවිතේ ගොඩක් ලොකු තැනකට යනවා. ඔබගේ තියෙන ජීවිතයේ සැප සම්පත් ප්‍රමාණය වැඩි වෙලා ආදායම් තත්ත්වයට වැඩි වෙලා ඔබ සතුටු වෙන කාල පරිච්ඡේදය බරපත් වෙනවා. අප්‍රේල් මාසයේ 15 ඉඳලා 22 දක්වා කියන කාල සීමාව ඔබට අප්‍රේල් මාසයේ 15 ඉඳලා 22 දක්වා කියන කාල පරිච්ඡේදය ඔබගේ රැකී ආරක්ෂා සාර්ථකත්වයට පත් වෙනවා.
රැකියාව සම්බන්ධ බාධක ඉවත් වෙන කාලෙක තමගේ නිවසට ධනය වාසනාව සාර්ථකත්වයේ උදා වෙනවා. තමගේ ආදායම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම නිහඬ සතුරු පීඩන ජයග්‍රහණය කරන වාසනාව උදා වෙනවා. නීතිමය ගැටවලින් අධික වශයෙන් ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ වගේම ඔබ ගොඩක් පින්දහම් කරන කාලපරාසයක් අනාථ නිවාස වලට ගොඩක් උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ඒ වගේ ගොඩක් තමයි ජීවිතයේ ආධ්‍යාත්මික සුවදසා කටයුතු කරන කාල පරිච්ඡේදයක් අප්‍රේල් මාසයේ 15 ඉඳලා 22 දක්වා ඔබට ලොකු සාර්ථකත්වයක් උදා වෙනවා. අප්‍රේල් 15 ඉඳලා 22 දක්වා තමන් යන ගමන බිමන සාර්ථකත්වයට පත් වෙනවා. දුර ගමන් බිමන් කිහිපයක් ඇදෙනවා. තමට වාසනා ශක්තිය උදා වෙනවා. ඒ වගේ අප්‍රේල් මාසයේ 23 ඉඳලා 30 දක්වා ඔබගේ උත්සාහය සහ ධෛර්යය වැඩි වෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේම රැය දවල් විශ්සලා වැඩ කරන කාල සීමාව තමන්ට අවශ්‍ය කරන ධන සම්පත් උදා වෙනවා. ඒ වගේම රැකියාව ප්‍රධානීක් නම් තමන්ගේ රැකියාව ජීවිතය ඉතාම තුලින් සාර්ථකත්වයට පත් කරගන්න ලොකු වාසනාවක් උදා වෙනවා. ඔබගේ ජීවිතයට හැමෝම ගෞරවය සහ සාර්ථකත්වය උදා කර දෙනවා. ඒ වගේම තමන්ගේ ජීවිතයට ධන සම්පත් ආකර්ෂණය කරගන්නත් ඔය කියන කාල සීමාව තුළදී හැකියාවක් ලැබෙනවා. අප්‍රේල් මාසයේ 23 ඉඳලා 30 දක්වා ඔබගේ ජීවිතය වෙනස් වෙනවා. ඉතින් මේ ආකාරයට වෘශ්චික ලග්නමියන්ට අප්‍රේල් මාසයේ ලග්න බලාපොරොත්තු තිබෙන්නේ. ඉතින් වෘශ්චික ලග්නමිය අපි ධනාත්මක බලාපොරොත්තු ප්‍රකාශයක් ලබා දුන්න අපගේ තරුණ YouTube channel එක subscribe කර එකතු වෙන දායක වෙන්න. ඒ වගේම ඔබට හැකියාවක් තිබෙනවා ඔබගේ කේන්දර ඉතාමත් නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කරගන්න, ඉතාමත් හරියට පරීක්ෂා කරගන්න මේ තිරේ දිශා WhatsApp අංකයට මගේ කේන්දරේ බලා ගන්න කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp කරලා පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගීමත් වාසනාවන්ත අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.